නම්බර එක දෙන්න. මගේ නම්බර එක තමයි 078යි 356යි 83යි 68. ඒකට කෝල් එකක් ගන්න කරාවලා. මම ඔන්ලයින් ඉන්නවා. අයියේ ඔයා කවුද? මම ඔයා මන්දරන්නෙත් නෑ. මම ඔයාලට කැමති නෑ යන්න. මම තාම පොඩි. මට තාම අවුරුදු 15යි යන්න අයියේ. මගේ නම ඉමාෂා. හොඳට මතක තියාගන්න. මේ නංගි චන්දි වගේනේ. අනේ මේ නංගි මං කියන දේ අහලා මං කියන විදියට ඉන්න. තේරුණාද? නැත්තම් දුක් විඳින්නේ. තේරුණාද? එහෙමද කියන්නේ අයියේ? මම ඔයාලට බය නෑ. මම යනවා. මොකේද? පොලිසිය යනවා. තේරුණාද? බලාගමු එහෙනම්. මාත් එසේ කියලා නෙවෙයි. මගේ නම ඉමාෂා සෙව්වන්නේ. බලාගමු. අනේ අයියේ මට මේ අයියා කෙනෙක් ගාව මගේ යාළුවා වෙන්න මට බයයි අයියා මට කිව්වා මට මොනවද කරන්න කියලා මට බයයි අයියා මම මොකද කරන්නේ අයියේ එතනන්නේ කවුද ඒක කියපු ළමයා ඒ ළමයාගේ නම කියන්න මොකද්ද ඒ ළමයාගේ නම සදෙව්ද මොකද්ද මොරු නම සදෙව් පොලිසියට ගිහින් එයාගෙන අපි පැමිණිලා දාමු. හරි හෙට යන්කෝ. මොකද්ද මේ වෙලා තියෙන ප්‍රශ්නේ? මට මේ හදිස්සිය කතා කරේයි. මොකද්ද ඔයාලට වෙලා තියෙන ප්‍රශ්නේ කියන්න බලන්න. මට හදිස්සිය මට වැඩගොඩකුත් තියෙනවා. කියලා මම ඉක්මනට අනන්න නැතුව කියන්න. අනේ සර් මගේ ළමෙක් ඇහුවා මට කැමති කිව්වා. ඉතින් මට බයයි සර් ඉතින් මම පැමිණිලා දාන්න තමයි ආවේ. ඔව් සර් මේ ළමයා හැමදාම දැන් අඬනවා. ඉන්න දෙන්නේ නැහැ අපිට. එයා මෙයාට ඉන්න දෙන්නේ නැහැ. කෝ එයා ආවද? එයාට එන්න කියන්න දැම්ම. බලාගමු දැන්. ඔව් සර් දැන් එයා එනකම් කිව්වා. දැන් මේ ළමයා එනවා ඇති. ඉන්න පොඩ්ඩක්. අනේ සර් මට වොෂ්රූම් යන්න ඕනේ. මම ඉක්මනට වොෂ්රූම් ගිහින් එන්න. මෙයාද ඔයා කියපු ළමයා? මම මේ ළමයාගෙන් අහලා බලන්නම්කෝ. ওই ළමයාගේ නම මොකද්ද කියන්න බලන්න. මගේ නම සදෙව් අබේසේකර සර්. මම තමයි මේ ඇමරිකාවේ ජනාධිපතිගේ පුතාගේ පුතා. මොනවද කියන්නේ? මට ඔය නම් ඔයා මේකෙන් නැස් කළා දාන්න පුළුවන්. ඔයා මට ඒකම කියාගෙන ඉන්න එපා. මට ඔය තරසාලි තියෙනවා. ඔයා කොහොම කිව්වට ඔයාට මේකෙන් නීතියෙන් බේරෙන්න බෑ. තේරුණාද? මේ ළමයා ඔයා දැන් යන්න ගෙදර. හොඳයි සර් මම යන්න. බයි රොෂෙන්. අනේ මම මොනවද මේ කියන්නේ? I'm so sorry. I can't do this. I can't go. ඉමාෂා මම ඔයාව අල්ලගන්නම් එහෙනම්. ඔයා මම පාවා දුන්න තේරුණාද? බලාගන්න. පොලිසියෙන් ඇවිල්ලා මෙයාව හිරේට අරන් යන්න ඉක්මනට එන්න මෙහාට.